හිතලා බලන්න හරිම වැදගත් ගමනක් යන්න ලෑස්ති වෙලා වාහනේට නැගිලා යතුරු කරකවනවා. ඒත් කිසිම සද්දයක් නැහැ. වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. අපි හැමෝම වගේ මේ හරිම කරදරකාරී අත්දැකීමට මුහුණ දීලා තියෙනව නේද? ගොඩක් වෙලාවට මේකට වග කියන්න ඕන අපේ කාර් බැටරිය. ඇත්තටම මේක සුළුපටු ප්‍රශ්නයක් නෙවෙයි. වාර්ෂිකව මිලියන 7කට වඩා වාහන මගදී කැඩෙන්න ප්‍රධානම හේතුවක් තමයි බැටරිය ක්‍රියාවිරහිත වීම. බලන්නකෝ ඒ ගානේ විශාලත්වය. හැබැයි පුදුම දේ තමයි මේ වගේ හදිසි කරදර වලින් ගොඩාක් එක ඒවා අපිට වළක්ව ගන්න පුරුවන් වීම. ඇත්ත කතාව නම් අපි අද කතා කරන සරල රහස් කීපයක් හරියට අනුගමනය කරොත් වාහනයක බැටරියක් අවුරුදු 10ක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුරුවන්. හරි. එහෙනම් අපි බලමු පළවෙනි රහස් ටික මොනවද කියලා. මුලින්ම කතා කරමු කම්පැනි ගැන. වාහනේ බැටරියේ තියෙන තැන හරියට තද කරලා නැත්නම් වාහනේ දුවද්දී ඇතිවෙන ගැස්සීමට බැටරිය ඇතුලේ තියෙන සියුම් ඊයම් තහඩු හිමින් ගෙවිලා යනවා. මේක හරියට පොඩි මිටියකින් දිගටම තට්ටු කරනවා වටි වැඩක්. අන්තිමේදී බැටරිය නොහිතන වෙලාවක ක්‍රියාවිරහිත වෙනවා. ඉතින් බැටරිය තදින් සවි කරලා තියෙනවද කියලා බලන එක අත්‍යවශ්‍යයි. ගොඩක් දෙනෙක් හිතන ලොකු වැරද්දක් තමයි සීතල කාලයට තමයි බැටරි වලට අමාරුම කියලා. ඒත් ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්. බැටරියක ජීවිත කාලය අඩු කරන නම්බර 1 සතුරා තමයි අධික රස්නය. එන්ජිනේර රස්නය නිසා බැටරිය ඇතුලේ තියෙන දියරය වාෂ්ප වෙලා යනවා, ඇතුලේ තහඩු ඇද වෙලා යනවා. මේ හානිය වෙන්නේ හිමින් නිසා අපිට එකපාරටම තේරෙන්නේ නැහැ. හොඳයි. ඉතින් මේ දාහෙන් බේරෙන්නේ කොහොමද? කරන්න තියෙන්නේ හරිම සරල දේවල් ටිකක්. පුරුවන් හැම වෙලාවකම වාහනේ අවුවේ නැතුව හෙවණක නවත්තන්න. ඉස්සරහ වීදුරුවට රිෆ්ලෙක්ටරයක් දාන එකෙන් වාහනේ ඇතුළ වගේම එන්ජින් එකත් රත් වෙන එක අඩු වෙනවා. ඒ වගේම බැටරියට මේන තාප ආවරණයක් පාවිච්චි කරන එකත් ගොඩක් හොඳයි. මේ පුංචි දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. විදුලි බලය ගලාගෙන යන විදිය ගැන බලන්න. බැටරිය ටර්මිනල් දෙක පිරිසිදුව තියෙන එක හිතනවට වඩා ගොඩක් වැදගත්. අර සුදු පාටට සමහර වෙලාවට නිල් පාටට බැඳෙන මලකඩ තට්ටුව හරියට කරන්ට් එක යන පාර වහලා දානවා වගේ. මේක නිසා බැටරියට හරියට කරන්ට් එක ගන්නත් බෑ, දෙන්නත් බෑ. මුළු ආරෝපණ පද්ධතියටම මේ නිසා වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. මේක හරියට ගෙදරක හොරෙන් කරන්ට් එක ගන්නා වගේ වැඩක්. අපි වාහනේ ඔෆ් කරලා තිබුණත් සමහර දේවල් කියන්නේ ඇලාම් එක, ඔර්ලෝසුව, සමහර වෙලාවට වැරදියට හයි කරපු සෙටප් එකක් වගේ දේවල් හොර රහසෙම බැටරියෙන් පොඩි ගානේ කරන්ට් එක ඇද ගන්නවා. අපි මේකට කියනවා පරපෝෂිත කාන්දුවක් කියලා. ටිකෙන් ටික දවසින් දවස මේක වෙලා බැටරිය සම්පූර්ණයෙන්ම බහින්න පුළුවන්. මේ වගේ හොරෙන් කරන්ට් එකක් යනවද කියලා හොයාගන්න නම් පොඩි කාර්මික දැනුමක් ඕන වෙනවා. මල්ටිමීටරයක් කියන උපකරණය පාවිච්චි කරලා තමයි මේ හොරාව අල්ලගන්නේ. සාමාන්‍යයෙන් වාහනයක් ඕෆ් කරලා තියෙද්දි මිලි ඇම්පියර්ස් 50කට වඩා අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි වෙන්න ඕන. ඊට වැඩි නම් කොහේ හරි හොරෙක් ඉන්නවා කියන එක තමයි තේරුම. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ වාහනේ තියෙන භෞතික දේවල් සහ විදුලි ගැටලු ගැන. ඒත් සමහර වෙලාවට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ අතරේමයි. අපේ රිය පැදවීමේ පුරුදු බැටරියක ආයු කාලය තීරණය කරන හැටි ගැන තමයි අපි දැන් අවධානය යොමු කරන්නේ. ඕල්ටර්නේටර් කියන්නේ චාර්ජයක් නෙවෙයි, ඒක නඩත්තු කරන්නෙක්. ඒ කියන්නේ එන්ජින ස්ටාර්ට් කරන්න යන ලොකු බලය ආපහු පුරවන්න ඒකට යම්කිසි කාලයක් ඕන. විනාඩි 5-10ක් වගේ දුවන කෙටි ගමන්වලදී ඒ කාලය කොහෙත්ම මදි. මේ බලංග හැම කෙටි ගමනකින්ම වෙන්නේ සුද්ධ බල ශක්ති හිඟයක්. ඒ කියන්නේ බැටරියෙන් ණයට ගත්ත බලය ආපහු සම්පූර්ණයෙන් ගෙවන්නේ නැතුව ඉන්නෝ වගේ. දිගටම මෙහෙම වෙද්දී බැටරිය නිතරම තියෙන බාගෙට charge වෙලා. මේ නිසා සල්ෆේෂන් කියන දේ ඇති වෙලා. ඒක හරියට අතේ ලේන හරවල කොලෙස්ටරෝල් බැඳෙනවා වගේ වැඩක්. බැටරිය ඇතුලේ තහඩු මත සල්ෆේට් ස්පටික බැඳිලා ඒකේ ආරෝපණය රඳවා ගැනීම හැකියාව නැත්තටම නැති කරලා දානවා. ඒ නිසා මතක තියාගන්න වාහනයක බැටරියක් සම්පූර්ණයෙන්ම බහින්න දෙන එක කියන්නේ ඒකට කරන ලොකුම හානියක්. එහෙම වුණාම අර සල්ෆේට් ස්පටික ගල් ගහිලා ආය කවදාවත් හදන්න බැරි විදිහේ ස්ථිර හානියක් බැටරියට සිද්ධ වෙනවා. කරදරයක් වුණාට පස්සේ දුවනවට වඩා එක වෙන කොලින් දැනගන්න එක කොච්චර හොඳද නේද? අන්න ඒ නිසා තමයි අපි දැන් කතා කරන්නේ ක්‍රියාශීලී නඩත්තු සැලැස්මක් ගැන. අනුමාන කරන එක නවත්තලා හරියටම පරීක්ෂා කරලා බලන ක්‍රම ගැන. සරල මල්ටිමීටරයකින් ඕනම කෙනෙක්ට බැටරියේ තත්ත්වය ගැන දල අදහසක් ගන්න පුරුවන්. හැබැයි මනින්න ඕනේ එන්ජින් ඔෆ් කරලා පැය කීපයකට පස්සේ. වෝල්ට් 12.6ට වැඩි නම් නිරෝගී. 12.2ට වගේ අඩු නම් දුර්වල වෙන්න පටන් අරන්. 12ටත් අඩු නම් ලොකු ප්‍රශ්නයක්. හැබැයි වෝල්ටේජය විතරක්ම සම්පූර්ණ කතාව කියන්නෙත් නෑ. ඕල්ටර්නේටරයත් හරියටම ගානට වැඩ කරන්න ඕන. වෝල්ටීතාවය අඩු වුණොත් බැටරිය බඩගින්නේ. වැඩි වුණොත් බැටරිය ඇතුලෙන්ම පිච්චිලා යනවා. ඒ නිසා ඕල්ටර්නේටරේ නිවැරදි වෝල්ටීතාවයක් දෙනවද කියලාත් පරීක්ෂා කරන එක වැදගත්.
ගොඩක් කල් නවත්තලා තියන වාහනයකට නම් ස්මාර්ට් මේන්ටේනරයක් කියන එක නැතුවම බැරි දෙයක්. මේක සාමාන්‍ය චාර්ජරයක් වගේ නෙවෙයි. ඒක හරියට බැටරියට අවශ්‍ය වෙලාවට විතරක්, අවශ්‍ය ප්‍රමාණයට විතරක් කැම දෙනවා වගේ. ඒකෙන් අර අපි කතා කරපු සල්ෆේෂන් ඇති වෙන එක සම්පූර්ණයෙන්ම වළක්වනවා. හරි. දැන් තමයි අපි එන්නේ මේ කතාවේ වැදගත්ම ඒ වගේම ගොඩක් දෙනෙක් නොදැනුවත්වම කරන ලොකුම වැරද්දට. මේක ඇහුවම සමහර විට පුදුමත් හිතේ අපොයි මමත් මේක හැමදාම කරනවනේ කියලා. හිතන්න බලන්න අපි හැමදාම වාහනේට නැග්ග ගමන් කරන මේ පොඩි දේ මොකක් වෙන්න පුරලන්ද කියලා. ඒ තමයි එන්ජින්ම ස්ටාර්ට් කරන්න කලින් වාහනේ ඇතුලේ තියෙන අනිත් හැමදේම, ඒ කියන්නේ රේඩියෝව, ලයිට්ස්, AC මේ ඔක්කොම ඔන් කරන එක. එහෙම කරාම වෙන්නේ බැටරියට එකපාර ලොකු බර දෙකක් උස්සන්න වෙනවා. එකක් තමයි එන්ජින්ම පණ ගන්වන එක, අනික තමයි මේ හැම උපාංගයකටම බලය සපයන එක. හැබැයි හොඳම දේ තමයි මේකට විසඳුම හරිම සරලයි, සතයක්වත් වේදම් වෙන්නෙත් නෑ. පුරුද්දක් විදියට මුලින්ම වාහනේට නැගලා යතුරු දාලා එන්ජින්ම ස්ටාර්ට් කරන්න, ඊට පස්සේ තමයි රේඩියෝව, AC, ලයිට්ස් වගේ දේවල් ඔන් කරන්න ඕන. එතකොට ඒ දේවල් වල බර උස්සන්නේ බැටරිය නෙමෙයි ඔල්ටර්නේටර්. මේ පුංචි වෙනසෙන් බැටරියට ලොකු සහනයක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙන දේ තමයි බැටරි එක ආයු කාලය කියන්නේ වාසනාව මත තීරණීය වෙන දෙයක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ අපි ඒක බලාගන්න විදිය. ඒ කියන්නේ ක්‍රියාශීලී රැකවරණිය මතයි. එහෙනම් අන්තිමට අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. වාහනයේ බැටරිය කියන්නේ හැම අවුරුදු 3කටම පාරක් එන වියදමක් විදිහටද අපි දකින්නේ? එහෙම නැත්නම් හරියට බලාගත්තොත් අවුරුදු 10ක් වුණත් පාවිච්චි කරන්න පුරුවන් ආයෝජනයක් විදිහටද? තීරණේ තියෙන්නේ අපේ අතේ.